අයිබෝන් අලුත් වීඩියෝ එකක් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ලංකාවේ ඉඳන් යුරෝපයට එන්න හිතන් ඉන්න අයට මොකද මම පොඩි වැඩක් ආරම්භ කරා ඒක ගොඩක් වැදගත් වේවි ලංකාවේ ඉඳන් යුරෝප වලට එන්න හිතන් ඉන්න අයට මේක අලුතෙන් පටන් ගත්ත වැඩක් නෙවෙයි අවුරුදු දෙකකටත් වැඩි කාලයක ඉඳන් මම කරන වැඩක් හැබැයි ඒකේ මුහුණුවර පොඩ්ඩක් අලුත් කරා හේතු කාරණා කීපයක් හින්දා මගේ වැඩේ තමයි මම යුරෝප වලට ආවට පස්සේ 2023 ඉඳන් ගොඩක් අයට යුරෝප වලට එන්න උදව් කරා ස්ටුඩන්ට් වීසා වලට සම්බන්ධ අයට ඒ කියන්නේ මෙහි යුනිවර්සිටිස් වලට එන අයට 20කට වැඩි ගානකට උදව් කරලා ඒ අය සේරම යුරෝපයේ විවිධ රටවල් වල දැනට ඉගෙනුම ලබනවා ඒ කිසිම රුපියලක් හෝ කිසිම දෙයක් කිසිම ටොපියක දෙයක්වත් බලාපොරොත්තුෙන් කරපු දේවල්වත් එහෙම කිසිම දෙයක් අරගත්තේවත් මොකුත්ම නැහැ. ඉතින් ඒ උදව් කරේ over the phone මගේ කාලය ගොඩක් වැය කරලා මොකද මම දන්නවා ගොඩක් අයට හීන තියෙනවා බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒ අය මෙහෙට එන්න හරි process එක දන්නේ නැහැ. ඒ අයට මම කරගත්තු process එක මොකද මම තනියම process කරේ. ඒ process එක කියලා දුන්නා මගේ මම යුනිවර්සිටි එකේ ඉන්න කාලය තුල. සහ ඊට අමතරව මම සැරින් සැරේට ඒ කියන්නේ අවස්ථාවෙන් අවස්ථාවට වීඩියෝස් ගොඩක් දැම්මා විස්තර විදියට Facebook එකේ YouTube එකේ ඔය කියන social medias වල දැම්මා මම process කරපු විදිය A to Z සම්පූර්ණයෙන්ම ඉතින් ඒවත් බලලා සහ මට කතා කරලා ආය තමයි මම කිව්වේ 20කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා කියලා මේ අවුරුදු දෙකකට වැඩි කාලය තුල. ඉතින් මම මගේ වැඩේ අලුත් මුහුණුවරකින් දෙනවා මොකද හේතු කාරණා කීපයක් නිසා. එකක් තමයි මම තනියම process කරන්න ඕන විදිහ සම්පූර්ණයෙන්ම A to Z වීඩියෝස් වල කියලා තියෙනවා. ඒක process කරන්න ඉතින් ඒක free of charge කියන්නේ ඔයගලන්ට මගේ Facebook එක through හෝ YouTube එක through ගිහිල්ලා ඒ විස්තර දැනගන්න පුළුවන් නොමිලේ. ඉතින් ඒක නිසායි සහ මම අවුරුදු දෙකකට වැඩි කාලයක් මේ දේවල් වලට කාලය වැය කරා. ඒ කාලේ අපතේ ගියේ නෑ. මම ගොඩාක් සතුටු වෙනවා මොකද මම එතකොට ස්ටඩීස් කරන ගමන් මගේ මාස්ටර්ස් කරන ගමන් යුනිවර්සිටි එකේ ඉද්දි මම part time job එකක් කරේ නැහැ ෆිසිකල් මම ඔන්ලයින් job එකක් කරේ. ඉතින් ඒ නිසා මට ඉඩ ප්‍රස්තාව තිබුණා කට්ටියට උදව් කරලා විස්තර හොයලා ඩොකියුමන්ට්ස් හරි ගස්සලා ඒ හැම අවවාදයක්ම උපදේශයක්ම දෙන්න. ඒක එක හේතුවක්. තවත් හේතුවක් තමයි දැන් මම ගොඩක් වෙලාවට කට්ටියගේ දකින දෙයක් තමයි ඒගොල්ලන් රෑක් දවාලක් නැතිව කෝල් කරලා හරියට නිකන් අපි free of charge කියන්නේ මං උදව්වක් විදියට කරද්දි ඒගොල්ලන්ට ඒක එතකොට ඒගොල්ලන් සමහර අය හිතන්නේ අපි ඒකට බැඳිලා ඉන්නවා කියලා. ඒක අපි බැඳිලා නැහැ. මට පුළුවන් විදියට මට පුළුවන් අවස්ථාවකනේ උදව් කරන්න. එතකොට අපි බැඳිලා නැහැ. එහෙම උදව් කරද්දි ඉතින් ඒගොල්ලන් හිතනවා අපි බැඳිලා ඉන්නවා කියලා. එතකොට හිතරිදීම් ඒ වගේ අවස්ථා තියෙනවා. ඔන්න ඔය හේතු කාරණා නිසා මම මගේ වැඩේ මේක අලුත් මුහුණුවරකින් පටන් ගත්තා. මොකද්ද? මම කන්සල්ටන්සි සර්විස් එකක් පටන් ගත්තා යුරෝප වලට එන අයට ලංකාවේ හෝ ලංකාවෙන් පිට රටවල් වල යුරෝපයේ රටවල් නොවන රටවල් වල ඉන්න අය හෝ වේවා යුරෝප රටවල ඉඳන් මේ අනිත් රටවල් වලට සංක්‍රමණය වෙන්න ඉන්න අයට ඒ කාණ්ඩ තුනට අයිති වෙන මම කන්සල්ටන්සි සර්විස් එකක් පටන් ගත්තා. මොකද
මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා මම සතයක්වත් ආය කරන්නේ නැහැ, ආය කරේ නැහැ මෙහෙමයි කියලා. ඒක ඇත්ත. සම්පූර්ණම කිසිම දෙයක් කාගෙන්වත් කිසිම දෙයක් අරගෙන නැහැ. මට අරගන්න උවමනක් නැහැ. හැබැයි දැන් මම ওই කලින් කියපු කාරණා කීපයක් නිසාත් අනික තමයි ප්‍රධානම හේතුව මම දැන් ස්ටඩීස් කරන්නේ නැහැ. මට තියෙන කාල වේලාව ගොඩක් අඩුයි ජොබ් එකත් එක්කලා. එතකොට මගේ කාලය මට කළමනාකරණය කරගන්න ඕන මේ අනිත් වැඩවලට. එතකොට මගේ මේ වැඩේට මම වැලියු එකක් දුන්නොත් මට මගේ කාලයක් කළමනාකරණය කරගන්න පුළුවන් සහ මගේ අත්දැකීම් සහ මම ප්‍රොසෙස් කරපු විදිය ඒ දේවල් ඒ දැනුමට සහ අත්දැකීම් වලට වැලියු එකකුත් හිමි වෙනවා. ඒ නිසාම තමයි මම කන්සල්ටන්සි සේවයක් පටන් ගත්තා. ඒක ගොඩාක්ම ගන්න පොඩි මුදලක් අය කරනවා. ගොඩක් අය කතා කියයි ඒක මම දන්නේ මම අය කරන්නේ මොකටද කියලා. මොකද මම කරන රැකියාව අනුව මට කන්සල්ටන්සි සේවයක් පටන් ගන්න ඕනේ නැහැ. ඇත්තටම ඒක පටන් ගන්නේ ඔය මම කලින් කියපු කාණ්ඩවල අයට උදව්වක් විදියට. ඒ උදව්වට වටිනාකමක් තියෙන්න ඕන. මේ මගේ කාලය සහ අනිත් දේවල් වලට වැලියු එකක් තියෙන්න ඕන. එතකොට මටත් ලේසි, ඔයගලන්ටත් ලේසි. ඒ නිසාම තමයි මම කන්සල්ටන්සි සේවයක් පටන් ගත්තේ. ඉතින් ඒ නිසා කැමති අය මම පස්සෙන් ගිහිල්ලා මෙහෙම ගොඩක් පබ්ලිසිටි දාන්නේ නැහැ. හැබැයි මට කතා කරන අය ඉන්නවා ගොඩක්. ඒ අයට ගොඩක් වෙලාවට මැසේජ් කරනවා සහ කෝල් කරන්නේ නැහැ. කෝල් කරන්නේ නැහැ. මොකද දැන් තියෙන තත්ත්වයක් එක්ක වෙලාවක් නැහැ. හැබැයි මම ඔය කියපු කන්සල්ටන්සි සේවය පටන් අරගෙන එහෙම කරොත් මට ඒකට කෝල් කරන්න වෙලාවක් හදාගන්න පුළුවන්. හදාගන්න සිද්ධ වෙනවා. යන්නේ ඒ නිසා ඒ හැමදේම හොඳින් සිද්ධ වෙන්න ඕන නිසා තමයි මම පොඩි වැලියු එකක් දන්නේ good quality workload එකක් එක්කලා. ඉතින් ඒ නිසා එහෙම ලංකාවේ ඉඳන් යුරෝප් වලට එන්න ඕන අයට සහ ලංකාවෙන් පිට යුරෝපීය නොවන රටවල් වල අයට යුරෝප් වලට එන්න හීන දකින අයට සහ යුරෝපයේ රටවල් වල ඉඳන් යුරෝපෙම තවත් රටවල් වලට සංක්‍රමණය වෙන්න හිතන් ඉන්න අයට තමයි මේ වීඩියෝ එක. ඔයගොල්ලන් කැමති නම් මාව contact කරගන්න. student visa, work visa, tourist visa මේ කියන කාරණා වීසා වර්ග තුන තමයි ප්‍රධානම වශයෙන් තියෙන්නේ. ඒ වීසා තුන ඇතුලේ තව ස්ප්ලිට් වෙනවා වීසා වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මම ප්‍රධානම වීසා වර්ග තුනක් කිව්වේ student visa, work visa සහ tourist visa විදිහට එහෙම ඕන අයට මම මගේ සේවය දෙන්න බලාපොරොත්තු වෙනවා. ආයෙමත් කියනවා පොඩි මුදලක් අය කරනවා. මම මේක බය නැතුව කියන්නේ, ප්‍රසිද්ධිය කියන්නේ. මම කාගෙන්වත් මේට කලින් රුපියලක්වත් අරන් නැහැ. එහෙම රුපියලක් හරි අරන් තියනවා නම් ඔප්පු කරන්න. මොකද මේ එහෙම අරගෙන නැහැ මම. අරගෙන එහෙම කෙනෙක් නෙවෙයි. දැන් මම කලින් කියපු කාරණාත් එක්කලා දැන් මේ සේවාවට පොඩි මුදලක් අය කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. හැමෝගෙම බලාපොරොත්තු ඒගොල්ලන් හිතන විදිහටම සාර්ථකව ඉටු වෙන්න ඕන. මම ඉන්නේ ප්‍රංශයේ බ්‍රිටනි කියන පළාතේ. ඉතින් ප්‍රංශයට හෝ යුරෝපයට සංක්‍රමණය වෙන්න බලාපොරොත්තු වෙන අයට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබදායි දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක්, වාසනාවන්ත කාලයක් වේවා. ආයුබෝවන්. මම පුබුදු සුරංග දසනායක.